අයිබෝවන් ආදරණීය පුංචි දුවලා පුතාලා හැමදෙනාටම ගොඩක් කාලෙකට පස්සේ තමයි ඔන්න අද අපි හම්බ වෙන්නේ. කොහොමද ඉතින් හැමෝටම? හැමෝම සනීපෙන් ඉන්නව නේද? ගොඩක් කාලෙකට පස්සේ ඔන්න අද ටීචර් වෙලාව වෙන් කරේ අපේ 3 ශ්‍රේණියේ ඉන්න පුංචි ඔයාලා වෙනුවෙන්මයි. ඔයාලට 3 ශ්‍රේණියේදී පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේදී ඉගෙන ගන්න තියෙන පාඩමක් තමයි අද අපි කතා කරන්න යන්නේ. දැන්ටමත් හැමෝම දන්නව ඇති අද අපේ පාඩම මොකක්ද කියලා. අද අපේ පාඩම තමයි අපේ යහපැවැත්ම. හැමෝම දන්නවා එහෙනම් දැන් අද පාඩම මොකක්ද කියලා. එහෙනම් පාඩම පටන් ගන්න කලින් හොඳට බලන්නකෝ මොනවද ඔයාලට දකින්න තියෙන්නේ කියලා. ඔන්න උඩින්ම ඉන්නවා මෙන්න මෙයාව හැමෝම අඳුරනවා. කවුද මෙයා? සමනලයෙක් නේද? එයා මොන වගේද? බලන්න දැක්කම ආස හිතෙනව නේද? හරිම ලස්සනයි නේද? ඔව් හැමෝම එයාට ගොඩක් ආසයි නේද? ඔව් එයා ගොඩක් ලස්සනයි. එහෙනම් අපි සමනලයාගේ දකින විශේෂ ලක්ෂණයක් තමයි එයා හරිම ලස්සනයි. ඒ වගේම තමයි සමනලයට පියාඹන්න පුළුවන් නේද? එයාගේ අත්තටු වලින් එයාට ගොඩාක් දුර පියාඹන්න පුළුවන්. ඒ වගේම තමයි එයාට ඒ පියාඹන ගමන් වටපිට තියෙන ගොඩාක් දේවල් දකින්නත් පුළුවන්. අමුතු දේවල් ගොඩාක් සමහර අයට දකින්න නැති දේවල් පවා එයාට දකින්න පුළුවන්. හඳ, තාරකා, දේදොන, මීදුම වගේ දේවල් එයාට හොඳට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමනලයට පියාඹන්න පුළුවන්නේ. ඒක නිසා එයාට ගොඩාක් දුර යන්නත් පුළුවන්. ගොඩාක් දුර ගමන් වල යන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා. අපි බලමුද ඒ කෙනා කවුද කියලා. සමනලයට වඩා ටිකක් වෙනස්. කවුද මේ? මෙයා තමයි දලඹුවා. කවුද මේ? දලඹුවා. අපි බලමුද එයාට මොනවද කරන්න පුළුවන් කියලා. එයාව දැක්කහමත් නිකන් කසනා වගේ නේද? ඔව්. එයා නම් සමනලයා වගේ නෙමෙයි. මෙයාව අපේ ඇඟේ ගෑවුනහම මොන වගේද? දන්නවද? ඇඟේ ගෑවිලා තියෙනවද දලඹුවව? ඔව්. එයා ඇඟේ ගෑවුනහම අපිට වේදනාවක් වගේ දැනෙනව නේද? ඇයි එහෙම දැනෙන්නේ? ඇයි අපිට එයාව ඇඟේ ගෑවුනහම අපි කසනවනේ. කැසුවට පස්සේ ඒ කසන තැන්වල වේදනාවක් දැනෙනවා. ඊට පස්සේ වේදනාව දැනෙනකොට අපිට අපහසුවක් දැනෙනවා. ඊළඟට ඒ ගෑවෙන තැන්වල කසලා සමහර වෙලාවට පළු දාන්න පුළුවන්. සමහර වෙලාවට තුවාල වෙන්නත් පුළුවන්. එහෙනම් දලඹුව සමනලයා වගේ නෙමෙයි නේද? එහෙනම් පුංචි ඔයාලා කැමති කවුරු වගේ වෙන්නද? සමනලයා වගේ වෙන්නද? දලඹුව වගේ වෙන්නද? ඔව් කවුරුත් කැමති නෑ නේද දලඹුවට? ඉතින් එහෙනම් ඔයාලත් කවුරුත් අකමැති කෙනෙක් වෙනවට කැමති නෑ නේද? එහෙනම් ඔයාලා හැමෝම කැමති සමනලයා වගේ වෙන්න නේද? එහෙනම් ඔයාලා හැමෝම වෙන්න ඕනේ දලඹුව වගේද? නෑ සමනලයා වගේ නේද? ඒ වගේ පාසලේදී උනත් වෙන කොහේදී හරි උනත් හොඳ ළමයින්ට තමයි හැමෝම කැමති. ඒක නිසා අපි හැමෝම හොඳ ළමයි වෙන්න ඕනේ. ඉතින් පාසලේදී අපි හොඳ ළමයි විදිහට කරන්න ඕන දේවල් තියෙනවා. අපි මොනවාද පාසලේදී පිළිපදින්න ඕන හොඳ දේවල්? එකක් තමයි අපි පාසල පටන් ගන්න කලින් පාසලට එන්න ඕනේ. උදේට බෙල් එකක් ගහනව නේද? අන්නේ බෙල් එක ගහන්න කලින් අපි පාසලට එන්න ඕනේ. බෙල් එක ගහලා ගාථා කියන්න පටන් ගන්නවනේ. අන්න ඊට කලින් තමයි අපි පාසලට එන්න ඕනේ. ඊළඟට පාසල් කාලයේ වෙලාවේ එක වෙලාවට බෙල් එක ගහනවා. සමහර වෙලාවට මේ බෙල් එක ගහන්නේ එක විෂයක් ඉවර වෙලා තවත් විෂයක් පටන් ගන්නකොට. අන්නේ වෙලාවට අපි එක විෂයක් ඉවර කරලා අනෙක් විෂයට ලෑස්ති වෙන්නත් ඕනේ. ඊළඟට විවේක කාලයට අවනතව කටයුතු කරන්න ඕනේ. මොකද්ද මේ විවේක කාලයට අවනතව කටයුතු කරනවා කියන්නේ? අපිට ඉන්ටර්වල් එකට බෙල් එකක් ගහනවා නේද? ඒ වෙලාවට ඉන්ටර්වල් එක පටන් ගන්න වෙලාවට ඉන්ටර්වල් එක අරගෙන ඊට පස්සේ ඉන්ටර්වල් එක ඉවර වෙනකොටත් බෙල් එකක් ගහනවනේ. අන්න එතකොට අපි එළිය සෙල්ලම් කර ඉන්නවද? නෑ. අපි බෙල් එක ගහපු ගමන් ආපහු පන්තියට එන්න ඕනේ.
උදේට බෙල් එක ගැහුවට පස්සේ ගාථා යනව නේද? ගාථා යන වෙලාවට අපි මොකද කරන්නේ? ඔව් පන්ති ඇතුලේ නැගිටලා වැඳගෙන අපි ගාථා කියනව නේද? අන්න ඒ වෙලාවට ඇවිදින්නේ කතා බහ කරන්නේ නැහැ. ඒක තමයි අපි ආගමික කටයුතු වලට අවනත වෙනවා කියලා කියන්නේ. ඊළඟට විශේෂ සංනිවේදන වලට අවනත වෙන්නත් ඕනේ. ඊළඟට උදේ රැස්වීම වෙලාවෙදි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාසලේ එක එක වෙලාවල් වලට අර ස්පීකර් එකකින් ඇහෙනව නේද එක එක පණිවිඩ. සමහර වෙලාවට එහෙම පණිවිඩයක් ලැබුණොත් අපි කරන්න ඕනේ මොකද්ද? ඒ පණිවිඩය හොඳට අහගෙන ඉඳලා අපිට මොනවා හරි දෙයක් කරන්න තියෙනවනම් අපිට අවශ්‍ය දෙයක් නම් අපි ඒ දේවල් පිළිපදින්න ඕනේ. ඒ වගේ තවත් දෙයක් තමයි පාසල අවසන් වෙන වෙලාවට අවනතව කටයුතු කරන්නත් ඕනේ. පාසල අවසන් වෙන වෙලාවට බෙල් එකක් ගහනවනේ. බෙල් එක ගහලා ගාථා කියලා ඉවර වුණාට පස්සේ තමයි අපි පන්තියෙන් එළියට යන්නේ. නැතුව ගාථා කියන්නේ නැතුව අපි කලින් වේලාසනේ පන්තියෙන් එළියට යන්නේ නැහැ. පාසලෙන් යන්නෙත් නැහැ. ඉතින් අපි පාසල් සිසුන් විදිහට පාසලේ මෙන්න මේ දේවල් වලට අවනත වෙලා හොඳ ළමයි වගේ කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි අර සමනලයට හැමෝම ආසයි වගේ ඒ ළමයින්ටත් හැමෝම ආස වෙන්නේ. දැන් අපි හැමෝම ආසයි නේද සතුටින් ඉන්න. මම මෙහෙම ඇහුවොත් ඔයාලට සතුටු හිතෙන්නේ මොන වගේ අවස්ථාවලද? ඔව් ක්‍රීඩා කරනකොට සෙල්ලම් කරනකොට ඇයි ඔයාලා සෙල්ලම් කරන්න ආසයි නේද? එතකොට ඔන්න අපිට සතුටු හිතෙනවා. ඒ වගේම පුංචි දුවලා පුතාලා ආසයි නේද සින්දු කියන්න. සින්දු කියනකොට අහගෙන ඉන්නත් ඒ වගේම ආසයි නේද? එහෙනම් ඔන්න සින්දු කියන වෙලාවටත් අපිට මොනවද හිතෙන්නේ? සතුටක් හිතෙනවා නේද? ඒ වගේ අපිට තව සතුටු හිතෙන්නේ මොන වගේ වෙලාවටද? පන්තියේ වැඩ කරන වෙලාවට ටීචර් වෙලාවකට කියනව නේද හරිම හොඳයි කියලා. ඔයාට හොඳයි කියලා කිව්වොත් මොකද හිතෙන්නේ? අපි හැමෝම ආසයි නේද හොඳයි කියලා අහගන්න. එතකොටත් අපිට සතුටක් හිතෙනව නේද? එතකොට අපිට තව හොඳ දේවල් කරන්න, හොඳට ඉගෙන ගන්න තවත් ආස හිතෙනව නේද? ඒ විදියට හොඳ දේවල් කරනකොට, හොඳට ඉගෙන ගන්නකොට, හොඳට පාඩම් වැඩ කරනකොට අපිට පුළුවන් වෙනවා පන්තියේ පළවෙනියා වෙන්නත්. එතකොටත් අපිට සතුටක් හිතෙනව නේද? ඊළඟට කවුරු හරි අලුත් ඇඳුමක් එහෙම දුන්නොත් ඒ වෙලාවටත් අපි ආසයි නේද? අපි හැමෝම ආසයිනේ තෑගි ගන්න, තෑගි ලබන්න. අන්න ඒ වගේ වෙලාවටත් අපිට මොකද හිතෙන්නේ? සතුට හිතෙනව නේද? හොඳයි. අපි ඒ විදිහට සතුටු වෙද්දී අපි දැන් ඊළඟට බලන්න යන්නේ අපේ ගෙදරදී වගේම අපේ පාසලේදී අපිට හම්බ වෙන විවිධ පුද්ගලයන් ගැන. කවුද බලමුද මේ අය? හරියටම කිව්වොත් මේ අය අපිට වඩා ටිකක් වයසින් වැඩි අය. ඒ කියන්නේ වැඩිහිටියෝ. එයාලා කරන්නේ ගොඩක් වෙලාවට අපිට උපදෙස් දෙන එක. අපි එයාලා දිහා බලලා එයාලා විදිහට තමයි අපිත් හැදෙන්නේ. අපිත් ඒගොල්ලෝ කරන දේවල් තමයි කරන්නේ. එයාලා කියන දේවල් තමයි අපි අහන්නේ. අපි බලමුද එහෙනම් අපේ ගෙදර ඉන්න අපේ වැඩිහිටියෝ අපිට උපදෙස් දෙන අය කවුද කියලා? පළවෙනිම දෙන්න තමයි අම්මයි තාත්තයි. ඒ දෙන්න තමයි අපේ ගෙදර ඉන්න අපිට උපදෙස් දෙන පුද්ගලයන් දෙන්න. ඊළඟට අපි ගෙදර ඉඳලා අපි ඉස්සෙල්ලම යන්නේ කොහෙටද? අපි මුලින්ම අකුරු ඉගෙන ගන්න යන්නේ අපේ පාසලට නේද? පාසලට ගිහාම අපිට හම්බ වෙනවා අපිට ඉහළින්ම ඉන්න දෙන්නෙක්. කවුද? ඉහළින්ම පාසලේ ඉහළින්ම ඉන්න කෙනෙක් තමයි විදුහල්පතිතුමා. එයා දෙන උපදෙස් තමයි අපි හැමෝම පිළිපදින්නේ. දැන් විදුහල්පතිතුමා කියන්නේ අපේ පාසලේ ඉන්න ලොකුම කෙනානේ. ඊළඟට අපේ පන්තියේ ඉන්නවා අපිට උගන්වන අපේ ටීචර්. අපේ ගුරුවරයා. අපි එයා කියන දේවල් හොඳින් අහන්න ඕනේ. එයා කියන විදිහට අපි වැඩ කරන්න ඕනේ. එයා දෙන උපදෙස් අපි පිළිපදින්න ඕනේ. ඊළඟට අපිට අසනීප වෙනව නේද? එක එක වෙලාවට ලෙඩ හැදෙනව නේද? එහෙම ලෙඩක් හැදුනොත් අපි යන්නේ කොහෙටද? හොස්පිටල් එකට නේද? හොස්පිටල් එකට ගියාම එතනත් ඉන්නවා අපිට උපදෙස් දෙන කෙනෙක්. අපි බෙහෙත් ගන්න යන්නේ කා ගාවටද හොස්පිටල් එකේ?
ඩොක්ටර් ගාවට නේද? එහෙනම් හොස්පිටල් එකේ ඉන්න දොස්තර කියන්නේත් අපිට උපදෙස් ලබා දෙන පුද්ගලයෙක්. ඊළඟට ඔයාගේ ආගම මොකද්ද කියලා ඇහුවොත් ඔයා මොකද්ද කියන්නේ? එක්ක ඔයා කියයි ඔයා බුද්ධ ආගමේ කියලා. එහෙම නැත්නම් ඔයා කියයි ඔයා ක්‍රිස්තියානි කියලා. දැන් ඔන්න ක්‍රිස්තියානි අය යන්නේ කොහෙටද? බුද්ධ ආගම අය නම් යන්නේ පන්සලට. ක්‍රිස්තියානි අය යන්නේ පල්ලියට නේද? පල්ලියට ගිහාම පල්ලියේ ඉන්නවා අපිට උපදෙස් දෙන තවත් පුද්ගලයෙක්. ඔව් අපි යාට කියනවා පූජකතුමා කියලා. පල්ලි යන ක්‍රිස්තියානි ආගමේ පුංචි දුවලා පුතාලා නම් දන්නවා. අනිත් අය පල්ලි යන්නේ නැති වුණාට පින්තූර වලින් හරි ටීවී එකෙන් හරි මේ පූජකතුමාව කොහේදී හරි දැකලා ඇති. ඊළඟට අපි කියවනේ බුද්ධ ආගමේ අය යන්නේ කොහෙටද? පන්සලට නේද? පන්සලේ ඉන්නවා අපිට උපදෙස් දෙන කෙනෙක්. කවුද? අපේ ස්වාමීන් වහන්සේ නේද? අපිට බණ කියන්නේ. ඉතින් අපි පන්සලේදී උන්වහන්සේ කියන දේවල් වලටත් හොඳින් ඇහුම්කන් දෙන්න ඕනේ. ඉතින් ඔය වැඩිහිටියෝ පුංචි අපිට උපදෙස් ලබා දෙනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ? ඒ උපදෙස් වලට හොඳින් ඇහුම්කන් දෙන ගමන් ඒ උපදෙස් හොඳින් පිළිපදින්නත් ඕනේ. අන්න ඒ වගේ ළමයින්ට තමයි අපි හොඳ ළමයි කියන්නේ. ඉතින් ඒ විදිහට අපි හොඳ ළමයි විදිහට ඉන්නකොට අපි හොඳ දේවල්නේ කරන්නේ. ඒ කියන්නේ යහපත් දේවල්නේ කරන්නේ. හැමෝම කැමති දේවල්නේ කරන්නේ. එතකොට ඒ ළමයින්ට තමයි හැමෝම කැමති. අර සමනලයට හැමෝම කැමති වගේ. ඉතින් මේ වගේ යහපත් දේවල් කරනකොට අපිට එක එක ප්‍රයෝජන ලැබෙනවා. අපි බලමුද ඒ ප්‍රයෝජන මොනවාද කියලා. එකක් තමයි අපිට සතුටක් ලැබෙනවා. මොකද අපි යහපත් දේවල් කරනකොට හැමෝම අපිට කැමතිනේ. ඉතින් හැමෝම අපිට කැමති වෙනකොට හැමෝම අපේ හොඳ කියන්න ගන්නවා. ඉතින් එතකොට අපිට සතුටක් ලැබෙනවා. ඊළඟට ජයග්‍රහණ ලැබෙනවා. පුංචි දුවලා පුතාලා තාම පොඩිනේ. ඔයාලට යහපත් දෙයක් කරනකොට සමහර විට තනියම කරන්න බැරි දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වෙලාවට වැඩිහිටියන්ගේ උදව් උපකාරات අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේ තනියම කරන්න බැරි යහපත් දෙයක් වුණත් ඒක ඔයාලට ලොකු අභියෝගයක් වෙනවා. ඉතින් අන්න ඒ වගේ අභියෝග වලිනොත් හරි ලස්සනට ජය ගන්න ඔයාලට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි හොඳ වැඩ කරනකොට ඒ හොඳ ළමයින්ට හැමෝම කැමතිනේ. අන්න ඒ වගේ අයට තමයි ගොඩක් වෙලාවට පන්ති නායකකම්, ඊට පස්සේ ශිෂ්‍ය නායකකම් අන්න ඒ වගේ දේවල් ලැබෙන්නේ. ඇයි? නායකයා දිහා බලලානේ හැමෝම හැදෙන්නේ. ඉතින් හැමෝටම නායකයෝ වෙන්නත් පුළුවන් වෙනවා මෙන්න මේ වගේ යහපත් දේවල් කරනකොට. ඉතින් මේ යහපත් වැඩ කරන හැමෝටම වැඩිහිටියෝ, ගුරුවරු, අම්මලා තාත්තලා හැමෝම කැමති. ඉතින් එයාලව ප්‍රශංසා කරනවා. ඒ වගේම තමයි පාසලේ යනත් ඒ කෙනා ජනප්‍රිය කෙනෙක් වෙනවා. හැමෝම දන්න කෙනෙක් වෙනවා. ඊළඟට ත්‍යාග ලැබෙනවා. හොඳ වැඩ කරනකොට අපි හැමෝම කැමතිනේ තෑගි ගන්න. ඔන්න ඉතින් අපිට තෑගි ලබා ගන්නත් පුළුවන් මේ විදිහට යහපත් දේවල් කරලා. තෑගි විතරක් නෙමේ අපිට සම්මාන ලබා ගන්නත් පුළුවන් යහපත් දේවල් කරලා. ඉතින් මෙන්න මේ විදිහට අපි හැමෝම එහෙනම් මොන වගේ දේවල්ද කරන්න ඕනේ? යහපත් දේවල් නේද අපි කරන්න ඕනේ. හරි. දැන් මම කිව්වනේ අපි යහපත් දේවල් කරනකොට අපිට නායකත්වය වගේ දේවල් ලැබෙනවා කියලා. අපි බලමුද අපිට ලැබෙන නායකත්ව තනතුරු මොනවද කියලා. මොන තැන්වලදීද අපිට නායකයෝ වෙන්නේ? පන්තියේදී ටීචර් උගන්වන වෙලාවේදී ටීචර් මොනවා හරි වැඩක් දුන්නොත් සමහර වෙලාවට ඔයාලට කියනවා නේද කණ්ඩායමේ ඉන්න කට්ටිය එකතු වෙලා වැඩේ කරන්න කියලා. එතකොට වැඩේ කරන වෙලාවට කණ්ඩායමටම එක නායකයෙක් පත් කරනවා. අන්නේ නායකයා කියන විදිහට තමයි කණ්ඩායමේ ඉන්න අනිත් අයත් වැඩ කරන්නේ. අන්න ඒ වගේ කණ්ඩායම් නායකයෙක් පත් කර ගන්නවා. ඊළඟට පන්තියෙත් ඉන්නව නේද නායකයෙක්. පන්ති නායකයා කියන විදිහට නේද අපි ඉන්නේ. පන්ති නායකයා හැමතේම හොයලා බලනව නේද පන්තියේදී. ඒ වගේම තමයි ඔයාලට එක විෂයන් තියෙනවනේ. මව් බස, පරිසරය, ගණිතය ඔය වගේ. සමහර වෙලාවට මව් බසට එක නායකයෙක්, පරිසරයට තවත් නායකයෙක් වගේ නායකයෝ පත් කරනව නේද?
ඒ වගේ තමයි තවත් නායකයෝ ඉන්නවා. පරිසර නායක, ඊළඟට තව උදෑසන රැස්වීම් නායක. ඔයාලා උදේ රැස්වීමට ගිහාම රැස්වීමේදී ඔයාලා පේලිවලනේ ඉන්නේ. එතකොට උදෑසන රැස්වීමේදී සමහරලාට ඒ ඉන්න නායකයෝ ඔයාලගේ පේලි හදාගන්න ඔයාලට උදව් කරනවා නේද? අන්න ඒ වගේ නායකයෝ අපිට ගොඩාක් උදව් කරනවා. එයාලගෙන් අපිට ලොකු උදව්වක් තමයි ලැබෙන්නේ. ඒ වගේම තමයි පන්ති පිරිසිදු කිරීමේ නායක. ඇයි පන්තිය පිරිසිදු කරන්න හැමෝටම උදේට පන්තිය පිරිසිදු කරගන්න තියෙනව නේද? පන්තිය අතු ගන්න. ඒ වෙලාවට නායකයෙක් ඉන්නකොට නායකයා හොයලා බලනවා. ඔන්න ඔය වගේ නායකයෝ පත් වෙලා ඉන්නවා අපේ පාසලේ අපිට හැම වැඩකදීම. දැන් අපි යහපත් දේවල් කරනකොටනේ අපිට මේ නායකත්වය වගේ දේවල් ලැබෙනවා කියලා කිව්වේ. දැන් අපි යහපත් වැඩ ගැන කතා කරානේ. ඉතින් ඊළඟට අපි ලෑස්ති වෙන්නේ යහපත් දේවල් වගේම තියනවා අයහපත් දේවලුත්. ඒ කියන්නේ මොනවද? හොඳ නැති දේවල්, නරක ළමයි කරන දේවල්. අපි එහෙනම් බලමුද මේ අයහපත් චර්යා මොනවද කියලා. දැන් අපි උදේට පාසල් එනකොට අපි කොහොමද එන්නේ? පාසලට එනකොට පාරේ ඉන්නවනේ වැඩිහිටිය අය, අසරණ අය. අපි එයාලට විහිළු කරන්න යනවද? ඔව් නෑ නේද? නෑ ඒ නරක ළමයි කරන වැඩනේ. ඉතින් වැඩිහිටියන්ට උසුල විසුලු කරන ළමයිනොත් ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ අයහපත් චර්යා තියෙනවා. ඊළඟට පාසලට එනකොට යාළුවෝ කට්ටියක් එකට රංචුවක් වගේ පාරේ එනවද? නෑ නේද? එහෙම එන්න හොඳ නෑ. එහෙම එනකොට පාරේ යන වාහනවලට යට වෙන්න පුළුවන්. එහෙම එන්න හොඳ නෑ. අපි පාරේ යනකොට යනවනම් එක පේලියට දෙන්නයි යන්නේ. එහෙම නැතුව රංචු විදිහට යන්නේ නෑ. එහෙම හැබැයි එන යාළුවොත් ඉන්නවා. ඊළඟට උදේට පාසල් ආවට පස්සේ බෙල් එක ගහලා ගාත කියනවනේ. ගාත කියලා ඉවර වුණාම යනවා ජාතික ගීය හරි පාසල් ගීය හරි. එතකොට ජාතික ගීය පාසල් ගීය කියන වෙලාවට අපි කොහොමද ඉන්න ඕනේ? සීරුවෙන් ඉන්න ඕනේ නේද? ඇවිදින්නේ නෑ, වටපිට බලන්නේ නෑ නේද? දඟලන්නේ නෑ. හැබැයි එහෙම සීරුවෙන් ඉන්නේ නැති යාළුවොත් ඉන්නවා. ඔන්න හොඳ නැති යාළුවෝ. ඊළඟට හැමෝම යාළුවෝ ආදරේ නේද පාසලට? පාසල ලස්සනට තියාගන්න කැමතියි නේද? පාසල ලස්සනට තියෙනකොට නේද අපි හැමෝටම ඉගෙන ගන්න හිතෙන්නේ. එතකොට පාසල ලස්සනට තියෙනකොට අපි පාසලේ තැන් තැන්වල කුණු දානවද? බිත්ති කිලුටු කරනවද? බිත්ති හූරනවද? නෑ නේද? හැබැයි ඉතින් පාසලේ සුන්දරත්වයට හානි කරන යාළුවොත් ඉන්නවා. ඔන්න අයහපත් දේවල්. ඊළඟට අපි කෑම කාලේ ඉවරලා හොඳට අත් සෝදන්න ඕනේ. ඊට පස්සේ වොෂ්රූම් ගියාට පස්සේ හොඳින් අත් සෝදන්න ඕනේ නේද? ඒ විදිහට අතපය හොදන්න නැතුව ඉන්න එකත් අයහපත් දෙයක්. ඊළඟට සමහර ළමයි අත හොදන්න ගියාම වොෂ්රූම් එකට ගියාම වතුර අපතේ යවනවා. වතුර ගහ ගන්නවා ළමයි එක්ක. ඊළඟට ටැප් එක ඇල්ලලා තියලා වෙන වෙන වැඩ කරනවා. ඉතින් එහෙනම් ජලය අපතේ යැවීමත් මොකද්ද? අයහපත් දෙයක්. ඊළඟට අපි මොන දෙයට වොෂ්රූම් ගියත් අපි වොෂ්රූම් එකත් පිරිසිදුව තියාගන්න ඕනේ. වැසිකිලි කැසිකිලි පිරිසිදු පරිදි භාවිත කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ගියාට පස්සේ හොඳින් වතුර ගහන්න ඕනේ නේද? අපි ඒවා අපිරිසිදු කරන්නේ නැහැ. හැබැයි ඉතින් වැසිකිලි කැසිකිලි සුදුසු පරිදි භාවිත නොකරන යාළුවොත් ඉන්නවා. හැබැයි අපි එහෙම අයහපත් වැඩ කරන්නේ නැතුව යහපත් දේවල් කරන හැමෝටම ආදර්ශවත් වෙන පුංචි දුවෙක් පුතෙක් වෙන්න ඕනේ නේද? එහෙනම් අපි ඊළඟට බලමු ඒ වගේ හැමෝටම ආදර්ශයක් දෙන්න පුළුවන් වැකි කීපයක්. අපි වැඩිහිටියන්ට උසුළු විසුළු නොකරමු. ඒ කියන්නේ වැඩිහිටියන්ට විහිළු කරන්න හොඳ නෑ. ගස්වැල් සුරකිමු. අපි ගස්වැල් වලට වතුර දාන්න ඕනේ, පොහොර දාන්න ඕනේ. ඒ වගේම දිනපතා අපි ගස්වැල් ආරක්ෂා කරගන්න ඕනේ. ගස්වැල් කියන්නේ අපිට වටිනා සම්පතක්. ඒ නිසා අපි ගස්වැල් සොරකිමු. තවත් එකක් තමයි කසල නිසි ලෙස බැහැර කරමු. කසල නිසි ලෙස බැහැර කරනවා කියන්නේ මොකද්ද? ඔය කුණු තියෙනවනේ, අරමනම් පොලිතින් තියෙනවා, එතකොට කෑම බීම තියෙනවා නේද? ඊට පස්සේ දිරන්නේ නැති දේවල් තියෙනවා, දිරන දේවල් තියෙනවා. ඒවා අපි නිසි විදිහට බැහැර කරන්න ඕනේ.
අර සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති එක එක පාටින් කුණු දාන භාජන තියෙනවා නේද? කොළ පාට, කහ පාට, රතු පාට. අන්න ඒ වගේ භාජන තිබුණාම අපි සමහර ඒවට දිරන ඒවා දානවා. සමහර ඒවට දිරන්නේ නැති කුණු දානවා. අන්න ඒ වගේ වෙන් කරලා දානවා. අන්න ඒකට තමයි අපි කියන්නේ කසල නිසි ලෙස බැහැර කරනවා කියලා. තවත් එකක් තමයි වැසිකිලි යෑමෙන් පසු සබන් යොදා අත් සෝදමු. මොකද විස බීජ එහෙම තියෙනවනේ. ඒක නිසා අපි අනිවාර්යෙන් වැසිකිලි ගියාට පස්සේ සබන් දාලා අත හොඳින් සෝද ගන්න ඕනේ. පාරේ දකුණු පැත්තෙන් ගමන් කරමු. දැන් ඔන්න පාරේ යනකොට අපිට වම් පැත්ත තියෙනවා දකුණු පැත්ත තියෙනවා. එතකොට අපි පයින් යනවා නම් කොයිම වෙලාවකවත් අපි වම් පැත්තෙන් යන්නේ නැහැ. අපි යන්නේ කොයි පැත්තෙන්ද? දකුණු පැත්තෙන්. ඊළඟට පන්තිය පිරිසිදුව තබා ගනිමු. අපි ඉතින් හැමදාම පන්තිය ඉගෙන ගන්නවනේ. එතකොට අපිට ඉගෙන ගන්න ආස හිතෙන විදියට පන්තිය ලස්සනට පිරිසිදුව තියෙන්න ඕනේ. ඒක නිසා තව කෙනෙක්ට දැක්කත් ආස හිතෙන විදියට පන්තිය අපි හදා ගන්න ඕනේ. ඒ නිසා අපි හැම වෙලාවෙම පන්තිය පිරිසිදුව තබා ගනිමු. හොඳයි. අපි දැන් ගොඩක් දේවල් කතා කළානේ. අපි බලමුද අපි මේ ලස්සනට තියාගන්න අපේ පාසලට අපිට දෙන්න පුළුවන් තෑගි මොනවාද කියලා. තෑග්ගක් විදියට අපිට ලස්සන මල් පාත්තියක් සකස් කරන්න පුළුවන්. ඉතින් මල් පාත්තියක් සකස් කරනකොට මුලින්ම අපි මොකද කරන්නේ? ලස්සනට පාත්තිය සකස් කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම පස් බුරුල් කරලා නේද? පැල හිටවන්න පුළුවන් විදියට ලස්සනට පාත්තිය හදාගෙන ඊට පස්සේ බීජ පැල හරි මොනා හරි බීජ ඇට වර්ග හරි මොනා හරි අපි ඔන්න සිටවනවා. ඊළඟට මොකද කරන්නේ? බලන්නකො රූපවලිනුත් ඔයාලට දැක ගන්න පුළුවන්. මේ නේද යාළුවෝ දෙන්නෙක් ලස්සනට පාත්ති සකස් කරලා මල් පැල හිටවනවා. ඊට පස්සේ පැල හිටෙව්වට මදි දිනපතාම වතුර දාලා පොහොර දාලා ලස්සනට මේ පැල අපි දිනපතාම රැක බලා ගන්න ඕනේ. ඉතින් පාසලේදී අපි මේ දේවල් කරන්නේ තනියම නෙමෙයිනේ. යාළුවෝ එක්ක එකතු වෙලා කණ්ඩායමක් විදිහටනේ. ඉතින් මේ විදිහට අපි සාමූහිකව මල් පාත්තියක් සකස් කරනකොට අපිට ලැබෙන යහපත් දේවල් තියෙනවා. ඒ කියන්නේ හොඳ දේවල්. අපි බලමුද මේ යහපත් දේවල් මොනවද කියලා. ඔව් යාළුවෝ එක්ක එකතු වෙලා එකට වැඩ කරද්දී අපිට සාමූහික බව ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ කණ්ඩායමක් විදිහට උදව් කරගෙන එකට වැඩ කරන්න අපි පුරුදු වෙනවා. ඉතින් අපි තනියම නෙමෙයිනේ වැඩ කරන්නේ කට්ටියක් එක්ක එකතු වෙලානේ. එතකොට අපි වැඩ කරනකොට අනිත් කෙනාට උදව්වක් ඕනේ නම් අපි අනිත් කෙනාට උදව් උපකාර කරන්නත් පුරුදු වෙනවා. ඒ වගේම අපි එහෙම වැඩ කරනකොට අපි ළඟ ඉන්න කෙනාගේ ආරක්ෂාව ගැනත් හොඳට හිතන්න ඕනේ නේද? ළඟ අතපය මොන හරි ආයුධ තියෙනවා නම් අපි අනිත් කෙනාට හිරිහැරයක් අනතුරක් නොවන විදිහට අපි ඒවා පාවිච්චි කරන්න ඕනේ. ආරක්ෂාකාරීව අපි හැසිරෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි දැන් පටන් ගත්ත වැඩේ හරියටම ඉවර කරන්නත් ඕනේ. බාගෙට නවත්තන්නේ නැහැ. අපි මල් පාත්තියක් හදන්න ගත්තා නම් අපි ඒ කාර්යය නිසියාකාරව නිම කරලා තමයි අපි එතනින් වෙන තැනකට වෙන වැඩකට ගියත් යන්නේ. තව දෙයක් තමයි අපි මෙහෙම වැඩ කරනකොට අපි හැමෝටම අවශ්‍ය දේවල් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ වැඩේට අවශ්‍ය කරන දේවල් තියෙනවනේ ඒව නැති වෙන්න පුළුවන්. එතකොට අපි ළඟ දෙයක් තියෙනවා නම් අපි අනිත් කෙනා එක්කත් ඒ දේ බෙදා හදාගෙන වැඩ කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. දැන් මං කලින් කිව්වනේ අපි යහපත් දේවල් හොඳ දේවල් කරනකොට අපිට විවිධ දේවල් ලැබෙනවා කියලා. එතකොට මම කිව්වා නේද කලින් අපිට නායකත්වය වගේ දේවල් ලැබෙනවා කියලා. එතකොට අන්න ඒ වගේ නායකත්ව කුසලතා අපිට ඇති කරගන්නත් පුළුවන්. මොකද දන්නවද කණ්ඩායමක්නේ කණ්ඩායම එකතු වෙලා වැඩ කරද්දී නායකයාට පුළුවන් අනිත් අයවත් මේ වැඩේට සම්බන්ධ කරගෙන ක්‍රියාශීලීව මේ වැඩේ කරන්න. ඉතින් ඒ විදිහට වැඩ කරද්දී අපිට මේ වැඩේට අවශ්‍ය කරන උපකරණ තියෙනවා. සමහර වෙලාවට සමහර යාළුවෝ එයාලා වෙන්න පුළුවන් දන්නේ නැතෝ ඇති මේ උපකරණ කොහොමද භාවිත කරන්න කියලා. එතකොට අපි මෙන්න මේ දේවල් භාවිත කරන්නත් අපි ඉගෙන ගන්නවා. අපි දැන් යහපත් දේවල් අයහපත් දේවල් ගැන කතා කළානේ. අපි දැන් බලමුද එහෙනම් අපි යාළුවොත් එක්ක එකතු වෙලා කරන දේවල් මොනවද කියලා. ඒවා යාළුවොත් එක්ක එකතු වෙලා කරන හොඳ වැඩ. දැන් මම කියවනේ අපි පන්තියේදී පාඩමක් කරද්දී උනත් ටීචර් ගන්නද්දී උනත් එක එක වැඩ දෙනවා කියලා. එතකොට අපි යාළුවෝ එක්ක එකතු වෙලා කරන එක වැඩක් තමයි කණ්ඩායම් වැඩ.
ඇයි මං කිව්වේ යාළුවොත් එක්ක එකතු වෙලා එකට වැඩ කරද්දී අනිත් කෙනාට උදව් කරන්න සාමූහිකව වැඩ කරන්න පුරුදු වෙනවා කියලා. එහෙනම් එකක් තමයි කණ්ඩායම් වැඩ. ඒ වගේම තව දෙයක් තමයි ගීත ගායනය. යාළුවොත් එක්ක එකතු වෙලා අපි ලස්සනට ගීත ගායනා කරනවා නේද? ඒවත් අපි කරන හොඳ වැඩ. තව දෙයක් තමයි පැල සිටවීම. අපි ඒ ගැන නම් මීට කලිනුත් කතා කරා. තවත් හොඳ වැඩක් තමයි පන්තිය පිරිසිදු කිරීම. යාළුවෝ එක්ක එකතු වෙලා හැමෝම උදේට පාසලට ආවට පස්සේ පන්තිය පිරිසිදු කරනව නේද? ඒ වගේම තමයි පන්තිය වැඩ කරන වෙලාවටත් පන්තිය පිරිසිදුව තියාගන්න ඕනේ. ඒ වගේම පන්තියේදී හැමෝටම යාළුවෝ ඉන්නව නේද? එහෙනම් ඒ යාළුවන්ටත් උදව් කරන්න ඕනේ. ඒ වගේ අපි යහපත් දේවල් ගැන කතා කරනකොට මතකයි නේද මම කලින් කිව්වා කසල නිසි ලෙස බැහැර කරන්න ඕනේ කියලා. බලන්නකො මේ රූපවල කසල නිසි ලෙස බැහැර කරන්න කසල බඳුන් නිර්මාණය කරලා තියෙනවා. බලන්න එක එක පාට වලින් කසල බඳුන් තියෙනව නේද? එතකොට ඒ පාට තියෙන කසල බඳුන් වලට දාන එක එක දේවල් තියෙනවා. අපි හැම එකටම හැමදේම දාන්නේ නැහැ. දිරන දේවල් වෙනමයි, දිරන්නේ නැති දේවල් වෙනමයි, ඉඳුල් වෙනම, කඩදාසි වෙනම ඒ විදිහට කසල බඳුන් වලට වෙන් කරලා දාන්නේ. ඉතින් ඔය විදිහට පාඩමේ අවසානයට ඇවිල්ලා පුංචි දුවලා පුතාලට 3 ශ්‍රේණියේදී පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයට ඉගෙන ගන්න තියෙන පළවෙනිම පාඩම ඉවර වෙනවා. ඉතින් අද අපි ගොඩාක් දේවල් කතා කළා නේද? යහපත් දේවල්, අයහපත් දේවල් ගැන කතා කරා. ඉතින් මේ දේවල් හොඳින් මතක තියාගන්න ගමන්ම අද ඔන්න ටීචර් යන්නයි ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි තවත් දවසක අලුත් පාඩමකින් හම්බ වෙමු. එතකන් හැමෝටම ආයුබෝවන්.